මේ ආයතනය ගැන කියන්න තියෙන්නේ මට සුවිශේෂ අත්දැකීමක්. අර රජයේ පාසල් තුනෙන්ම ලබාගත් අත්දැකීමට වැඩිය ලොකු අත්දැකීමක් මේ අවුරුද්දක කිට්ටු කාලයකදී මම ලබා ගත්තා. මොකද ඇත්තටම අපිට ඕන දේ මෙතන වෙනවා. ළමයින්ට ගුරුවරයෙක් හැටියට උගන්වපුවාම ඒ ළමයා ඒක තේරුම් ගත්තද නැද්ද කියන බලන එකයි. ඊට පස්සේ ඒ ළමයින්ගේ තියෙන අඩුපාඩු හොයන එකයි සියලුම දේවල් අපි මේ ආයතනය ඇතුලේ කරනවා. ඉතින් ඒක මං හිතන්නේ දෙමව්පියන්ට උනත් ඒක තේරෙන්න ඕන. මොකද අද පරපුර ගොඩාක් ඇබ්බැහි වෙලා ඉන්නවා ජංගම දුරකථන වලට. ඒතර ඉස්කෝලේ ඇරලා ගෙදර දැන් කොටින්ම ඉස්කෝලේට ජංගම දුරකථන ගේන්න බැරි වුණාට ඉස්කෝලේ ඇරලා ගෙදර යන වෙලාවේ ඉඳලා ඒ ළමයා රෑ 10 11 වෙනකන් ජංගම දුරකථනෙත් එක්ක තමයි සෙල්ලම් කරන්නේ. ඒ ළමයාට පාඩම් ගැන ලොකු අවබෝධයක් නැහැ. ඒ ළමයාට ඉගෙන ගන්න ලොකු ආසාවකුත් නැහැ. හැබැයි අපි මේ ආයතනයේ එහෙම අවස්ථාවක් ළමයෙකුට දීලා නැහැ. අත්‍තරම අපි දවසකට පැය භාගයයි ළමයාට දුරකථනේ පාවිච්චි කරන්න දෙන්නේ. ඒකත් ඇත්තටම දීලා තියෙන්නේ දෙමව්පියන්ට කතා කරන්න සහ තමන්ගේ වැදගත් තොරතුරු අනාවරණය කරගන්න විතරයි. ඉතින් ඒ අනුව අපි දකින දෙයක් තමයි ළමයෙකුට නිසි අධ්‍යාපනය දෙන්නට ඕන නම් මං හිතනවා මේ වගේ මේ සිනර්ජි ආයතනයේ වගේ ආයතන ඇත්තටම හරි වැදගත් කියලා. රජයේ පාසල් වලින් දැන් ක්‍රමක්‍රමයෙන් ළමයි බැහැර වෙලා මේ ආයතන වලට ළමයි පිරෙන්න එක හේතුවක් තමයි දෙමව්පියන්ට පාලනය කරගත නොහැකි යම් යම් දේවල් අපි මේ ආයතනයේ ඉඳන් පාලනය කරලා ළමයාට නිවැරදි අධ්‍යාපනය ලබා දෙන එක. සිනර්ජි විනයත් විනෝදයත් සමග අධ්‍යාපනය